ඉතින් යාළුවෝ අඩතුක දවසක් අද මම මේ වීඩියෝ කරලා සර්පෙක් ළඟ තියම මම මේ වීඩියෝ කරන්නේ. මේ ඉන්නේ ගැරන්ඩියේ. ඉතින් මෙයාලා ගොඩක් විස නැහැ. මෙයා දැන් මේ එක්කේ සතෙක් අල්ලගෙන ඉන්නේ ඇතුලේ පේන්නේ නැහැ. මට එතන ගෙම්බෙක් වෙන්න ඕනේ. ඉතින් මේ එයාව අල්ලන්න හදන්නේ. ඉතින් මේ ගැරන්ඩි තව ලොකු වෙනවා. මේ සාමාන්‍ය පැටියෙක්. මෙයා නම් ගොඩක් විස නැහැ. මෙයාලා මද විස සර්පෙ. ඉතින් මෙයාලා මරන්න හොඳ නැහැ. සමහර කට්ටිය නැහැ. ඉතින් මෙයාලව භූමි තෙල් ගහනවා මෙයාලගේ ඇඟට. ඉතින් මෙයාලගේ ඇඟට භූමි තෙල් ගහපුවාම මෙයාලගේ හැම පිච්චෙනවා. ඉතින් මෙයාලා අනිවාර්යයෙන් ඊට පස්සේ හැම දිය වෙලා මැරෙනවා. භූමි තෙල් ගහන්න හොඳ නැහැ පව්. ඉතින් මෙයාලා ගොඩක් විස නැහැ. ඉතින් අපිට ලීයෙන් හරි මෙයාලා පන්නන්න පුළුවන්. ඉතින් මාත් ඉන්නේ මෙයා ළඟමයි. ඉතින් මෙයා මේ ගොදුරක් අල්ලගෙන ඉන්නේ. මෙයාලා තව ලොකු වෙනවා. ඉතින් මේ ගැරඩින්ගේ කහ ගැරඩි ඉන්නවා. මේ තව කළු පාට ගැරඩි වරක් ඉන්නවා. ඉතින් මෙයාලා තව ගොඩක් ලොකු වෙනවා. මෙයා තව පැටියෙක්. මෙයා මොකක් හරි අල්ලන් ඉන්නේ. හරි ගිලිනවා. ඉතින් මේ නිකන් දැකලා නැති කට්ටිය ඉන්නවා. මම එයාලා තමයි මේ වීඩියෝ එක අරන් ආවේ. මම හිතනවා ඔයාලා ගොඩක් මේකට කැමති වෙන්න ඇති කියලා. ඉතින් මම කියන්නේ අපි දකින හැම සර්පෙම මරන්න එපා. මේ හැම සර්පෙම විස නැහැ. ඉතින් එයාලත් පරිසරයට ඕනේ. ඉතින් මෙයාලා නැති වුණොත් මේ වගේ විස නැති සර්පෙම නැති වුණොත් සමතුලිතතාවය නැති වෙනවා. ඉතින් ඔයාලටම පේනවා මම ඉන්නේ මෙයා ළඟමයි. ඉතින් මෙහෙම මේ සර්පය හපන්නේ නැහැ. ඉතින් බය වෙන්න එපා. මේ ගැරන්ඩික මරන්න එපා. තව ඉන්න සමහරු මේ නයි කියලා මරනවා ගැරන්ඩි. ඉතින් මේ දැන් එයා යනවා. පේනවනේ. එයා දැන් බය වෙලා යනවා. නේ? එයා දැන් ගියා. ඉතින් යාළුවනේ මම හිතනවා මේ අරන් ආපු වීඩියෝ එක වල කැමති වෙන්නේ නැති. ඉතින් මගේ YouTube channel එකට ගිහිල්ලා මම පරිසරය ගැන වීඩියෝ දාලා තියෙනවා. ඒවත් බලන්න. ඉතින් මේ වීඩියෝ එකත් හොඳයි නම් මේක අනිත් අයට බලන්න ෂෙයා කරන්න. ඉතින් යාළුවනේ මේ වගේ තවත් සත්තු ගැන පරිසරය ගැන ලස්සන වීඩියෝ එකක් අරන් එන්න යාළුවා හැමෝටම සුබ දවසක්.